එක උඩට එතන මාරම ලස්සනයි මෙතන. මහන්සි පොඩකුත් නේ කියලා. ඇවිල්ලා මෙතෙන්ටත් නැගිලා බලන්න. ඒතර මාර ලස්සන ලොකේෂන් එක මාර විදියට. දැන් මෙතන ආයේ කොච්චර මහන්සි වෙනවද කියලා වලට පේනවා. දැන් බලන්න නේ. ලස්සන තැනක් හම්බුණා අපිට. ඒවයි. වාව්. මල් පාරක යනවා වගේ. මොකද බලන්න ඉතින් එන්න බයයිද ඉන්න පුළුවන් කලවටි මෙතනින් බහැලා මෙතනින් ගත්තේ ඔව් පොඩ කවුල් බලාගෙන බයනේ ඉන්නේ කඩංගටි ඔව් උටුකුත් තියෙනන් ඉන්නේ ඉතින් මේ ආපුවම මෙන්න වැව කොයි දෙන්න පොතේ මෙන්න මෙතන අට්ටාලක් තියෙනවා අපි දැන් ඒකට නගින්න යනවා අපි නගින්න බලන්න නගින්න කට්ටිය නගලා තියෙනවානේ මම නගින්න අරිස්තනේ අල්ලගෙන ඉන්න එනවාද අල්ලගෙන ඉන්න ලෙස්සන කොට මේ වැස්සට ගලින්ද ඉන්න වා ඔළුවදී මේකේ ගහේ යatti wah ini apa nak? Ada pita hukum pir. Ada pita? Meru wala. Nama dia yang pengen ambil. Pahal? Ini lu lah. පැත්තේ උසු වෙනනේ මොකෝ මහන්සි මේකට නම් ටිකක් මහන්සි මෙතන එක උඩට එතන මාරම ලස්සනයි මෙතන මහන්සි පොඩකුත් නේ කියලා ඇවිල්ලා මෙතෙන්ටත් නැගිලා බලන්න. ඒතර මාර ලස්සන ලොකේෂන් එක මාර විදියට. දැන් මෙතන ආයේ කොච්චර මහන්සි වෙනවද කියලා වලට පේනවා. එළවලු කොරට තියෙනවා. Ini මේ dulu palu dulu. Berarti di welda dia. Dah palu ni. Foto එක ගත්තා කියලා යන්නේ. හා. palu බහින්ද නැත්තම් බිම. මම පාවුනේ. නගලට බහින්න කමාරු මේ. පොඩි නේ කියන්නේ. වගේ පරිය දෙන්නෙක් එක බලාගෙන බහින්නේ. මේ වගේ අත්දැකීම් ජීවිතේ තියෙන්නේ. මේ වගේ අත්දැකීම්. සසහා. මේ පැල උඩ නැග්ගා අපි එන්න වගාව මේ පැත්තේ දයන් දැන් අපි ඉතින් ගියා ඉතින් අපි ඉතින් කොහොමද ඉතින් එළියට යන්න තමයි තියෙන්නේ ඉතින් අපි මෙන්න තියෙන පැල උඩ නැගලා ටිකක් කරලා හිටියා ඒකෙන් බහලා මහන්සි ඉතින් අපි මේ බලමු මේ කරුණේ ගොඩක් කරලා තියෙනවා පළතුරු එළවලු අපිට ගන්න පුළුවන් මෙහෙන් වස් විසන තියෙනවා ඉතින් එයාට ගිහලා සෙට් වෙමු ලස්සන තැනක් හම්බුණා අපිට ඒවයි. වාව්. මල් පාරක යනවා වගේ. ඉතින් කොහොම එළියට යන්න තියෙන්නේ. අපි ඉස්සරහට ගියේ තැන අර මොන්ද කෙසල් ගස් තිබ්බේ. ඉතින්
උතරින් මා යන් එළියට. මේක අපි දැක්කේ දැන්. වව්. මම බලන්න උතරින්. එන්න. බයයිද? යන්න පුළුවන්. ඉන්න පුළුවන්. කලවට ඉස්සරනේ. මෙතනින් බහැලා මෙතන මෙතන. ඔව්. පොඩ කවුල් බලාගෙන මේ පැත්තට ආව මෙතන වැව පේනවා. මෙන්න බෝඩ් එකක් ගහලා තියෙන්නේ කිඹිලු ඉන්නවා කියලා මේකනේ. ඔතනින් බහැලා හෝම් ඔතනින් ගොඩ වෙලා හෝම් එළියට දැන් හෝම්. ඒ පරිස්සමෙන්. වැටුනොත් නෑ. Ya como sea. Ya? Baik ini nih. Kadang gede. Oh, udah gede nang ini. Itu di mana? Apa main naga? Koi. Dia apa lagi? Ini kalau aku tahu jauh. Lain lagi nak. යන්නේ අපි දෙන්නත් එක ගහන්න. සෙල්ෆි එක. B20 නේ. V20. කුරණිය කියලා තියෙනවා. නිකන් මේ සම්මන්තර වගේවත් තියෙනවා මේ කට්ටිය දැන් එහෙම ගන්න. මම ලස්සන තියෙන්නේ. ඔය බයික් යන්න තිබ්බේ. අන්න අහස. ඕක නාගෙන යන සීන් එකක් තමයි තියෙන්නේ. නෑම උරුම වූ අපිට මේ අපිට තාම හම්බුන්නේ මේ පළතුරු වේලවල ගන්න දෙයක් බලමු අපි ඉස්සරෙන් අහලා. හරි අපි දන්නේ නැහැ අපි පළවෙනි පාට දෙන්න ආවේ. මම නම් නෙවෙයි. ආවට ඒත් දන්නේ නැහනේ. පළතුරු ගන්න. මං ආ පළවෙනි පාට. මම නම් 10 පාරක් ගිහින්. ලස්සනනේ වෙල්ලයි. මෙනිය දිගේ ගිහින්. ඒ පොදු කැටි එනවා. කොහොමද දැන් මම නම් වෙන්නේ නාගන්න තමයි යන්නේ 1 කිලෝමීටර. ඉතින් ඉස්සරෙන් අහලා බලමු මේ කොයි පළතුරු එහෙම ගන්න තියෙන්නේ කියලා. හංස බෝට්ටු තියනේ. හංස බෝට්ටු යන්නේ දැන් නාන්න වෙන්න කලින් ගෙදර. තර එද්දිම තියෙන අත් දෙකක් එකට මේව කරගෙන ඉන්නේ. ඒක 아무තුම හැඩයක් තියෙන්නේ. මාර කලාත්මක කරේ. රත ලස්සනයි. මේ අපිට වීඩියෝ එක කරන්න හදන්නේ වැස්සකුත් එනවා වැස්ස කියන්නේ වහිනවා. වහිනවා. ඉතින් අපිට කන්න යන්න හරි. එකක් කෑම දෙකක් කෑම තුනක් කෑම. පළතුරු ගණ්ඩා පළතුරු නැහැලු මේ ටිකේ. ගස් ලැබු විතරයි තියෙන්නේ. අනිවාර්ය ලොකේෂන් එක දාන්න මේක වීඩියෝ දෙකක් කරලා දෙන්නට ඉතින්. අපි තවත් බ්ලොග් එකකින් සෙට් අලුත් සුබ දවසක්. ජය වේවා.